සුබදවසක් කියා අපේ ගන්නම් මම යාළුවෝ සියලු දෙනාම. ඉතින් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ බ්‍රෙඩ් බෝඩ්ස් ගැන. හරි ඉතින් මේ බ්‍රෙඩ් බෝඩ් එකක් එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් බෝඩ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් Arduino එක වැඩ කරන කෙනෙක්ට ඉතාමත් වැදගත් උපකරණයක්. එහෙනම් අපි බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේ විදිහට බ්‍රෙඩ් බෝඩ් එක ගත්තාන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ මැද පින්ස් වගේක් තියෙනවා. මෙන්න මේ විදිහට ඉතින් මේ මැද තියෙන පින්ස් මෙන්න මේ විදිහට එකට ඇතුලෙන් සෙට් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මේ දෙපැත්ත ඇතුලෙන් සෙට් වෙලා තියෙන වෙනන මම මෙතන පින්තූරයක් දාලා තිනවා. ඒ විදිහට මේක ඇතුලෙන් මෙහෙම හරහාට සෙට් වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දෙපැත්ත ගත්තොත් මේ දෙපැත්තත් සෙට් වෙලා තියෙන. ඉතින් ඔයාලට මේ IC එකක් වගේ මවුන්ට් කරනවා නම් හරි මැදින් මවුන්ට් කරගන්න පුළුවන්. ඉතින් එතන තමයි ICs වලට හොඳම ස්ථානය මේ ප්‍රොජෙක්ට් බෝඩ් වල මවුන්ට් කරද්දී. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් IC එකක් එහෙම මවුන්ට් කරලා පස්සේ හොඳට ඒ දෙපැත්තේ තියෙන පින්ස් ටික හොඳට වැහිදිලා පේනවා. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය තවත් පැහැදිලි වෙන්න මම ඔයාලට ප්‍රොටෝටයිප් එකක් විදිහට පොඩි මොඩියුල් එකක් වයරින් කරලා පෙන්නන්න. ඉතින් මම මෙතනදී වයරින් කරන්න යන්නේ මෙන්න මේ වගේ පොඩි RTC මොඩියුල් එකක්. ඔයාලට පොඩි දාලා අදහසක් ගන්න තමයි මේක මම කරන්නේ. ඉතින් මම මෙතනින් මේක මවුන්ට් කරගන්නවා. මේ විදිහට මම Arduino board එක අරගෙන තියෙනවා වයර් දෙකක්. ඉතින් මේකත් එක්ක වැඩ කරනකොට අනිත් විශේෂම දේ තමයි අපිට මේකට අවශ්‍ය වෙනවා ජම්පර් කේබල්ස්. ඉතින් මෙන්න මේ විදිහට පින් එකක් වගේ තියෙන ජම්පර් කේබල්ස්. ඉතින් ඔයාලට මේවා අවශ්‍ය වෙනවා ගොඩක්ම මේ Arduino වැඩ සහ මේ ප්‍රොජෙක්ට් බෝඩ් එක ආධාරයෙන් කරන වැඩ කරගන්නකොට. හරි. එහෙනම් අපි මේක වයරින් කරගමු. ඉතින් මම මේකේ පොසිටිව් පින් එක මෙතන මේ විදිහට මෙතනට ක්ලිප් කරගන්නවා. ඉතින් හරිම ලේසි මේ විදිහට අපිට ක්ලිප් කරගන්න විතරයි තියෙන්නේ. මම අනිත් පින් එකත් මේ විදිහට ක්ලිප් කරන්නම් ඔයාලට පේනවා ඇති. මම පේනවා ඇති මේක ඔන් වුණා. ඉතින් මේක ඔන් උනේ අපි මේ සෙට් කරපු වයර්ස් දෙකෙන් කරන්ට් එක ඒ ඇතුලෙන් කනෙක්ට් වෙලා තියෙන පින්ස් හරහා ගිහිල්ලා මොඩියුල් එකට ගියපු නිසා. ඉතින් ඒක තමයි මේ ප්‍රොජෙක්ට් බෝඩ් එකකින් වෙන කතන්දරේ. හරි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි ඉගෙන ගත්ත කියලා හිතනවා නම් ලයික් කරන්න, ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම subscribe කරන්නත් අමතක වෙන්න බා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.